හරි මගේ දුවේ පුතේ දැන් ඔබට පේනවා චුම්බක කිහිපයක් සර් ළඟ තියෙනවා. බලන්නකෝ මේ කෙළවරේ ඉඳන් තියෙනවා විවිධ චුම්බක ටිකක්. ඔබට පේනවා ඇති. මේ තියෙන්නේ දුවේ පුතේ මේ කෙළවරින්ම මේ පේන්න තියෙනවා ඔබට මේ නිල් පාට රතු පාට අග්‍ර දෙකක් එක්ක පේන්න තියෙනවා. මේකට කියනවා පුතේ දණ්ඩ චුම්බකය කියලා. මොකක්ද කියන්නේ? දණ්ඩ චුම්බක දෙකක් තියෙන්නේ. මේකත් එහෙමයි. මේ සුදු පාට සහ රතු පාට තියෙනවා. මේ රතු පාට පැත්තේ N කියලා ගහලා තියෙනවා. සුදු පාට පැත්තේ S කියලා ගහලා තියෙනවා. මේ නිතරම දුවේ පුතේ චුම්බකයක උතුරු පැත්ත රතු පාටින් තමයි වර්ණ ගන්නවලා තියෙන්නේ. මේ බලන්න. එතකොට මේ U හැඩයේ චුම්බකයක් තියෙනවා මෙතන. ඒත් එහෙමයි මේ SN පැත්ත රතු පාටින් වර්ණ ගන්නවලා තියෙනවා. තව චුම්බකයක් තියෙනවා මගේ දුවේ පුතේ මේ මුදු හැඩයේ චුම්බකයක්. මුද්දක හැඩයේ මේ ඒකේ දෙපැත්ත තියෙන. එක පැත්තක රතු පාට ගාලා තියෙනවා. අනිත් පැත්තේ නිල් පාට වර්ණ ගන්නවලා තියෙනවා. ඉතින් මේ චුම්බක අඳුන ගන්නකොට එහෙනම් දුවේ පුතේ නිතරම මතක තියාගන්න රතු පැහැත්ත ගහලා තියෙන්නේ උත්තරද්‍රවය දක්ෂිණද්‍රවය කියලා තියෙනවා. ද්‍රව දෙකක් තියෙනවා කියලා තියෙන අපි කතා කළා. එතකොට එහෙනම් මෙන්න මේ දණ්ඩ චුම්බකයේ N අග්‍රයේ පැත්තෙන් උතුරු පැත්තත් නිල් පාට ගාලා තියෙන S අක්ෂරයේ පැත්තෙන් දකුණු පැත්තත් නියෝජනය වෙනවා. දණ්ඩ චුම්බක කියන්නේ පුතේ චුම්බක කියන්නේත් අපේ වැදගත්ම දෙයක් තමයි අපිට අපේ වැඩ පහසු කර ගැනීමට උපකාර වන උදව් වන සුවිශේෂී ගුණයක් තියෙන දෙයක් තමයි චුම්බක කියන්නේ. ඉතින් චුම්බකයක් හඳුනා ගන්න ඕනේ යන්නේ හේතුව නිසා අපි චුම්බකයේ පැති දෙකක් තියෙනවා උතුරු පැත්ත සහ දකුණු පැත්ත කියලා. උතුරු පැත්ත රතු පාටිනුත් දකුණු පැත්ත නිල් පාටින් හෝ සුදු පාටිනුත් ඔබට දැක ගන්නට පුළුවන් වෙනවා. චුම්බක වර්ග කිහිපයක් අපි ඉගෙන ගත්තා. දණ්ඩ චුම්බක දෙකක් තියෙනවා මෙතන U හැඩයේ. තව අස්වලාඩම හැඩයේ චුම්බකක් තියෙනවා. ඒ වගේම මේ මුදු හැඩයේ චුම්බකයකුත් කියලා අපි හඳුනාගත්තා. එහෙනම් අපි දුවේ පුතේ අපේ පහේ චක්‍රයේ මාසික සංග්‍රහයෙන් චුම්බක පිළිබඳව මොනවද අහලා තියෙන්නේ කියලා බලලා ඒවට පිළිතුරු ලියමු. පහත දණ්ඩ චුම්බක එකිනෙකට ලං කළ විට ආකර්ෂණය හෝ විකර්ෂණය වෙන අවස්ථා ලියන්න. ආකර්ෂණය හෝ විකර්ෂණය වෙන අවස්ථා ලියන්න තියෙන්නේ. අපි එහෙනම් කරලම බලමු මේක ආකර්ෂණය වෙන්නේ මොන අවස්ථාවලටද විකර්ෂණය වෙන්නේ මොන අවස්ථාවලටද කියලා. මගේ ළඟ තියෙනවා දුවේ පුතේ ඔන්න දණ්ඩ චුම්බක දෙකක්. මේකේ රතු පාට පැත්ත N පැත්ත සුදු පාට පැත්ත S පැත්ත කියලා අපි හඳුන ගන්නවා. හරි මගේ දුවේ පුතේ එහෙනම් අපි ප්‍රායෝගිකව දණ්ඩ චුම්බක දෙකක් අරගෙන මේ ක්‍රියාකාරකම සිදු කරලා බලමු. කොයි පැතිවලද ආකර්ෂණය වෙන්නේ කොයි පැතිද විකර්ෂණය වෙන්නේ කියලා. දුවේ පුතේ බලන්න පළවෙනි අවස්ථාව තියෙනවා SS ඒ කියන්නේ දකුණු පැත්ත ආකර්ෂණය වෙනවද විකර්ෂණය වෙනවද කියලා. අපි එහෙනම් තියලා බලමු ආකර්ෂණය වෙනවද විකර්ෂණය වෙනවද කියලා. ඔන්න බලන්න දකුණු පැත්ත සම්බන්ධ වෙයිද කියලා. දුවේ පුතේ මේ සම්බන්ධ කරාට සම්බන්ධ වෙන්නේ මෙහෙට දුරස් කරනවා. ඔබට පේනවා ඇති. අමාරුවෙන් අල්ලගෙන හිටියත් මේ දුරස් වෙනවා. SS එහෙනම් එකට ඇලවෙනවද? SS එකට සම්බන්ධ වෙන්නේ නැහැ. විකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙනවද? නැහැ. විකර්ෂණය වීම තමයි සිදු වෙන්නේ. එහෙනම් අපි ඒකට ලියමු මොකක්ද? SS ආකර්ෂණය වෙනවද විකර්ෂණය වෙනවද? විකර්ෂණය වේ. විකර්ෂණය වේ.
ඊළඟ අවස්ථාව මොකක්ද? ඊළඟ අවස්ථාව තියෙන්නේ එන්නෙන්. ඒ කියන්නේ උතුරු පැත්ත ආකර්ෂණය වෙනවද විකර්ෂණය වෙනවද? හරි අපි බලමු මේ අවස්ථාවත් කොහොමද කියලා. ඔන්න දැන් එන් සම්බන්ධ කරනවා අපි එකට. බලන්න දුවේ පුතේ ඒත් එහෙමයි දෙපැත්තට ඇදෙනවා. ආකර්ෂණය වෙන්නේ නැහැ. ආකර්ෂණය වෙන්නේ ඒක විකර්ෂණයමයි වෙන්නේ. දෙපැත්තට තල්ලු කරනවා. ලං වෙන්නේ නැහැ. අමාරුවෙන් ලං කළත් අත ඇතෑරිය ගමන් විනාශ වෙනවා. අර අත ඇතෑරිය ගමන් දුරස් වෙනවා. අමාරුවෙන් ලං කළා තිබ්බත් අත ඇතෑරිය ගමන් දුරස් වෙනවා. එහෙනම් එන්න ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒත් මොකද්ද වෙන්නේ? විකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙන්නේ විකර්ෂණය වෙනවා. විකර්ෂණය වේ. ඊළඟට බලන්න SN අන්න සමාන නෑ අසමාන පැති දෙකක්. අසමාන පැති දෙකක් එකට ආකර්ෂණය වෙනවද විකර්ෂණය වෙනවද කියලා අපි බලමු. මෙන්න මම දැන් N පැත්ත තියාගත්තා මේකේ S පැත්ත තියාගත්තා. බලන්න. ඔන්න බලන්න. ආකර්ෂණය වෙනවා. ඉක්මනට ඇදලා ගන්නවා. වෙන් වෙන්නේ නෑ අත ඇතෑරියට. එහෙනම් SN මොකක්ද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. ඔය බලන්න දුරස් කළා තිබ්බත් ඇවිල්ලා එනවා. දුරස් කළා තිබ්බත් එනවා. සම්බන්ධ වෙනවා. දුරස් කළා තිබ්බත් සම්බන්ධ වෙනවා. එහෙනම් අසමාන පැති දෙකක්. දකුණු පැත්තයි උතුරු පැත්තයි නැත්තම් SN අග්‍ර දෙක ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වේ. ආකර්ෂණය වේ. ඊළඟට බලන්න දුවේ පුතේ 8 වෙනි එක. පහත දණ්ඩ චුම්බකයේ ආකර්ෂණය වැඩි කොටස් රවුම් කරන්නලු. අපිට ඒකටත් චූටි පරීක්ෂණයක් තියෙනවා කරන්න. මගේ අතේ තියෙනවා දණ්ඩ චුම්බකයක්. ඒ වගේම මම ගෙනල්ලා තියෙනවා අල්පෙනිති සහ මුණුම් කටු කිහිපයක්. අපි එහෙනම් බලමුකෝ කොයි පැතිවලටද ආකර්ෂණය වෙන්නේ වැඩිපුරම දණ්ඩ චුම්බකයේ කොයි කොටස් වලටද කියලා. හරි. මුලින්ම දුවේ පුතේ ඔන්න විසිරවලා දාගන්නවා මුණුම් කටු සහ අල්පනිති ටික. විසිරවා දාගෙන ඔබට පේනවා ඇති. හරි. දැන් මම මේ කොටස් ලං කරනවා. කොයි පැත්තට ඇලවෙයිද කියලා බලන්න. ඔබට පේනවා ඇති. වැඩිපුර ඇලවෙන්නේ කොහෙටද? කොහෙටද ඇලවෙලා තියෙන්නේ වැඩිපුර? වැඩිපුර ඇලවෙලා තියෙන්නේ දුවේ පුතේ S පැත්තට සහ N පැත්තේ අග්‍රවලට දෙපැත්තට තමයි. මැදට එකක්වත් ඇලවිලා තියෙනවද? මැදට ආකර්ෂණය වෙන්නේ වැඩිපුර ආකර්ෂණ. මැදට ආකර්ෂණය වෙනවා යම් ප්‍රමාණයකට. හැබැයි වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ කොයි පැත්තටද? ඔය බලන්න දිගට ඇදිලා එනවා. ආකර්ෂණය වෙන්නේ S පැත්තට හා N පැත්තට තමයි වැඩිපුරම ආකර්ෂණය වෙලා තියෙන්නේ මේ දෙපැත්තට. බලන්න. බලන්න මැදට නෑ හැබැයි මේ දෙපැත්තට ආකර්ෂණය වෙනවා. ඔබට තවත් සමීපව පේනවා ඇති මේ. ඔබට පේනවා ඔය දෙපැත්තට තමයි වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ. එහෙමනම් ආකර්ෂණය වෙන කොටස් රවුම් කරන්න ඕනි අපි. එහෙනම් වැඩිපුරම S පැත්තටයි N පැත්තටයි S පැත්තටයි N පැත්තටයි තමයි ආකර්ෂණය වෙන්නේ.
9 වෙනි ප්‍රශ්නයෙන් ඔබෙන් අහලා තියෙනවා දුවේ පුතේ චුම්බක සවිකර ඇති උපකරණ 5ක් නම් කරන්න. මම කිව්වනේ අපිට වැඩ පහසු කරගන්න චුම්බක යොදා ගන්නවා කියලා. චුම්බක යොදා ගන්නවා කියලා කිව්වා. ඒ අවස්ථාව තමයි දැන් අපි කතා කරන්නට යන්නේ. විවිධ උපකරණවලට චුම්බක සවි කරලා තියෙනවා අපේ වැඩ එදිනෙදා කටයුතු පහසු වෙන්නට. මොනවද ඒ උපකරණ? බලන්නකෝ ඔබගේ නිවසේ තියෙන්නට පුළුවන් ශීතකරණය. ශීතකරණයේ දොරට සවි කරලා තියෙනවා මොනවද? චුම්බක. එතකොට ඒ දොර වැහිලා ෆිට වෙලා ගන්නට සීල් වෙනවා. හොඳට වැහෙනවා. එහෙනම් ශීතකරණයේ දොරවල් වලට සවි කරලා තියෙනවා. ශීතකරණයේ සවි කරලා තියෙනවා දොරවල් වලට. තව දුවේ පුතේ පැන්සල් පෙට්ටිය වල ඔබගේ පැන්සල් පෙට්ටියත් හොඳට ශක්තිමත්ව වැහෙන්න සමහර පැන්සල් පෙට්ටි වල සවි කරලා තියෙනවා. සමහර පැන්සල් පෙට්ටිවල තවත් සමහර අයගේ බෑග්වල අත් බෑග්වලත් සවි කරලා තියෙනවා චුම්බක. සමහර බෑග්වල හැම බෑග් එකකම නෙමෙයි සමහර බෑග්වල. දුවේ පුතේ ඔයබ අර සෙල්ලම් මෝටර් තියෙන්නේ. මෝටර වලත් විදුලි මෝටර වල සවි කරලා තියෙනවා. ඩයිනමෝවෙත් සවි කරලා තියෙනවා චුම්බක. ඒ වගේම තමයි ඔබ ගීතවලට එහෙම සවන් දෙන්නේ ස්පීකර් වලත් සවි කරලා තියෙනවා. ස්පීකර් වලත් චුම්බක සවි කරලා තියෙන උපකරණ. බලන්න ශීතකරණයේ දොරේ සවි කරලා තියෙනවා. සමහර පැන්සල් පෙට්ටි වල, සමහර බෑග් වල, ඩයිනමෝව, ස්පීකර් වල සවි කරලා තියෙනවා මගේ දුවේ පුතේ චුම්බක. එතකොට චුම්බක ආධාරයෙන් වැඩ පහසු කරගෙන තියෙනවා.